හොඳයි. ඔබ අපේ සිඟ වතුර මෝටර නැත්නම් වතුර පොම්ප ගැන ඉංජිනේරුතුමාගෙන් හොඳ අවබෝධයක් ලබා ගත්තා. දැන් අපි බලන්නේ අපේ මේ තියෙන මාදිලි පිළිබඳව මොනවද කියලා දැන කියා ගන්න අපේ බ්‍රෑන්ඩ් මැනේජර් එහෙම නැත්නම් සන්නාම කළමනාකාරතුමා. චමල් අපි අහන්නේ මේ වතුර පොම්ප වලින් මොනවද කරන්න පුළුවන් අපේ පාරිභෝගිකයින්? කොච්චර ප්‍රයෝජනයක් ගන්න පුළුවන්? ඔව් ඇත්තටම වතුර මෝටරයක් ගත්තොත් ඒ වතුර මෝටරේ තියෙනවා හෝස් පවර් ගාන කියන්නේ අශ්ව බල ප්‍රමාණය. අශ්ව බල ප්‍රමාණය සහ පිටකිරීමේ නලය. ඔය සාධක දෙක පදනම් කරගෙන තීරණය වෙනවා වතුර මෝටරයක කොච්චර වතුර ප්‍රමාණයක් අරන් යන්න පුළුවන්ද සහ කොපමණ දුරකට වතුර අරන් යන්න පුළුවන්ද කියන එක. එතකොට ඒ කරුණු දෙක මත පදනම්ව තමයි අපි මේ මාදිලි 4ක් ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි දැන් මේ පළවෙනි මාදිලිය ගත්තොත් මේක හෝස් පවර් 1 කටාංගල් 1 මෝටරේ අපි මේක සබ් 1 කියලා කියනවා. මේක ගත්තොත් වතුර අඩි 100ක වගේ දුරකට අපිට අරන් යන්න පුළුවන් සහ පැයකට ගැලුම් 1600ක වතුර ප්‍රමාණයක් මේකෙන් නිකුත් කරනවා. දැන් මේ වතුර මෝටරේ ගත්තොත් ඒකත් හෝස් පවර් 1ම තමයි. හැබැයි කට අපි ගොත් වතුර පිටකිරීමේ නලය අඟල් 2. හරි. මේක ගත්තොත් හෝස් පවර් 1යි පිටකිරීමේ නලය කටාංගල් 2. මේකේ අපිට වතුර අරන් යන්න පුළුවන් ප්‍රමාණය උස අඩි 60කට වගේ ප්‍රමාණයකට තමයි වතුර අරන් යන්න පුළුවන් වෙන්නේ. කෙලින්ම උස 60කට අඩි 60කට වගේ ප්‍රමාණයකට අරන් යන්න පුළුවන්. හැබැයි අරන් යන්න පුළුවන් වතුර ප්‍රමාණය ගත්තොත් පැයකට ගැලුම් 3700ක වගේ ප්‍රමාණයක් අරගෙන යන්න පුළුවන්. අරට වඩා දෙගුණයක් වැඩි. දෙගුණයකටත් වඩා පොඩ්ඩක් වැඩියෙන් අරන් යන්න පුළුවන්. හැබැයි අරන් යන්න පුළුවන් වතුර උස ගත්තොත් දුර ගත්තොත් මේකට වඩා අඩුයි. දුර ප්‍රමාණය අඩු වෙනවා. එකම හෝස් පවර් කාණ්ඩේ වුණා. ඊට පස්සේ මේ තුන්වෙනි එක ගත්තොත් මේ තියෙන්නේ හෝස් පවර් 2 ඒ වගේම කටාංගල් 2 ගත්තොත්. හෝස් පවර් 2 කටාංගල් 2 ගත්තා. හරි. මේකේ තියෙන විශේෂත්වය තමයි අපි කලින් එකත් එක්ක ගත්තොත් මේකේ අපිට අරන් යන්න පුළුවන් උස අඩි 65කට වගේ ප්‍රමාණයකට අරන් යන්න පුළුවන්. ඒකත් එක්කම පැයකට ගැලුම් 6100ක වගේ වතුර ප්‍රමාණයක් අපිට ලොකු ප්‍රමාණයක් පිටත් කිරීමේ හැකියාවක් තියෙනවා. හතරවෙනි මාදිලිය ගත්තොත් මේකට අපි කියන්නේ මල්ටි ටූල් සබ් 2 කියලා. මේක ගත්තොත් මේකත් හෝස් පවර් 2 කටාංගල් 2 මේක ගත්තොත් අපි මම මේකත් එක්ක සංසන්දනය කරලා ගත්තොත් මේක අපිට වතුර අරන් යන්න පුළුවන් ප්‍රමාණය උස අඩි 65ක් වගේ ප්‍රමාණයක් තියෙන්නේ. නමුත් මේක ඊට වඩා දෙගුණයක්. ඒ කියන්නේ උස අඩි 130කට වගේ 130කට අනිවාර්යයෙන් දෙගුණයකට වගේ ප්‍රමාණයක් උසකට අරන් යන්න පුළුවන්. හැබැයි පිට කරන වතුර ප්‍රමාණය ගත්තොත් පැයකට ගැලුම් 2600ක් වගේ ප්‍රමාණයක් තමයි මේකේ පිට කරන්නේ. එතකොට නිමල් බැලුවොත් මේ අපි මේ මාදිලි 4 ඉදිරිපත් කරලා තියෙන්නේ පාරිභෝගිකයන්ගේ විවිධ අවශ්‍යතාවන් වලට ගැලපෙන ආකාරයට අපි කියන්නේ performance එක එකිනෙකට එකක් වෙනස් වෙන ආකාරයට තමයි මේ හදලා තියෙන්නේ. හොඳයි. එහෙනම් ඔන්න ඔබ අපේ චමල්ගෙන් දැනගත්තා මේ වතුර පොම්ප වලින් කොච්චර අපිට ප්‍රයෝජන ගන්න පුළුවන්ද කියලා අපේ පාරිභෝගික හිතවතුන්.